සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ ධර්මයෙන් විමසනකොට දුකක් වශයෙන් දැනෙන්නේ. ඇයි අපිට මේ ධර්මයෙන් බලනකොට දුකක් වශයෙන් දැනෙන්නේ? අපිට මේ ලැබුණු ජීවිතේ කර්මයේ විසින් උපද්දවපු එක. කර්මයට අනුව පවතින එක. කර්මයට අනුව බිඳෙන එක. මට ඕන විදියට හටගත් එකක් නෙමෙයි. මට ඕන විදියට පවතින එකක් නෙමෙයි. මට ඕන විදියට බිඳෙන එකක් නෙමෙයි. ඒ නිසා මට ඕන විදියට පාලනය කරන්න බෑ. මට අවශ්‍ය විදියට කළමනාකරණය කරගන්න බෑ. තත්වයන්ට මූණ දීම පමණක් කළ යුතුව පවතිනවා. ඒ තත්වයේ කෙබඳු එකක්ද කියලා අපි දන්නේ නැහැ. සෞභාග්‍ය සම්පන්න කමක් මේ ජීවිතේ අපේක්ෂා නොකළ යුතුයි අපි. මොකද අපිට ලැබිලා නැහැ නේ මේක. දැන් සෞභාග්‍ය සංකේත තියෙනවා. එකක් කිරි උතුරවනවා. එදා අපිට සෞභාග්‍ය පහළ වෙලා නැහැනේ. මේ හැමෝම කිරි උතුරවපු අයනේ. තව එක එකව තියෙනවා. එතකොට මිනිස්සු සෞභාග්‍ය වෙනුවෙන් එක එක පොඩි පොඩි ආචාර ධර්ම තම තමන්ගේ ජීවිතවල හදාන තියෙනවා. විශේෂ පිළිම වර්ග තියෙනවා. දැන් ওই සමහර පිළිම තියෙන්නේ. නර ටික ලොකු ඇඟක් තියෙන ලොකු බඩක් තියෙන පිළිමයකට රුපියල දානවා. කඩවල වලින්ම දැකලා ඇති. සෞභාග්‍ය බලාපොරොත්තුයි. ඇයි දාන්නේ කියලා ඇහුවම එහා පැත්තේ කඩෙත් තියලා තියෙනවනේ කයි තිබ්බේ කියනවා. කිසිම පදනමක් ඇතුනේ. මේ බලන්න කොච්චර අනාතයිද කියලා මේ ධර්මයක් දන්නේ නැති වුණාම. සමහර අය සෞභාග්‍ය වෙනුවෙන් ඔලුව උඩ තියාගන්නේ කේන්දරේ විතරයි. ඊට වඩා වෙන මොකක්වත් නැහැ. සමහර අය පුදුම විදියට මේ එයාගේ ජීවිතේ නැකත් කරුව මත විශ්වාසය තියෙනවා. ධර්මයක් නැතිකමට. සමහර අය Tamanගේ ජීවිතවල එක එක විදියට ඉතින්. එක එක විදියට සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා. නමුත් ලැබිලා නැහැ නේ සෞභාග්‍ය. તે ලැබෙන්නෙත් නැහැ. ඒතර මේ මොහොතේ අත්දකින්න දුකට මොකද කරන්නේ? ඉතින් ඒක තමයි මේ සසර මොහොතක්වත් රැඳෙන්න ඕන තැන නෙමෙයි කියලා බුදුරජාණන් සුවදාලේ. අපේ ජීවිතේ බලාගෙන ඉඳී දිය වෙලා යන්නේ. දැන් මේ හැමෝටම තරුණ කාලයක් තිබ්බා. හරි අභිමානින් මේ මහ පොළොවේ අඩිය තියපු කාල තිබිලා තියෙනවා. මේ වයසට ගියපු අයත් ඉන්නෝනේ. ඒ තාරුණ්‍ය බලාගෙන ඉඳී දිය වෙලා ගියේ. බලාගෙන ඉඳී කඩාගෙන වැටුණා. උපන් සත්‍ය මරණය කරා ක්‍රමානුකූලව ගමන් කරනවා. මේ ගමන අවසන් වෙන්නේ නැහැ. ඇයි ආය උපදින්න වෙනවනේ. ඒ උපදින විදියට අනුව දුක තීරණය වෙනවා. උපදින්නේ කොහමද? ඒ අනුව තමයි දුක තීරණය වෙන්නේ. දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් මිදීම තීරණය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විතරයි. අන්න ඒ කොටස තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට වදාරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා වදාරන කොටස ගැන උනන්දු වෙන්න. ඇයි? ඔය පින්නතුන්ලා නිකන් බොරුවට බය වෙන්න එපා. ලංකාවේ මිනිස්සුන් හරියට බොරුවට බය වෙනවනේ. ඒ බොරුවට බය වෙන එක මේ
හැම තැනකම ස්වභාවයක්. මේ ඇඟ පවා බොරුවට බය වෙනවා හිටි ගම. ඒකනේ දූවිලි පොඩ්ඩක් ගියාන් පස්සේ සෙම ඇවිසින්නේ. මේ කය ඇඟ තුළ ස්වයං ස්නායු පද්ධතිය ආදීන් ලැබෙන සංජානන ක්‍රියාවලිය තුළ හිතනවා අනතුරක් කියලා. දූවිලි පොඩ්ඩක් ගියාම සෙම ඇවිසිලා කිවිසුම් යන්නේ මේ ඇඟ කලබල වෙලා. හරියට කලබල වෙලා. ඉතින් පොඩ්ඩ නැත්තම් කලබල වෙනවා. හිතා ගන්න බෑ. දැන් කූඹියෙක් කෑවම වුණත් ඉදිමිලා නිකන් එතන පළු දානවා වගේ ගිහි කලබල වෙනවා ඇඟ. පුංචි කූඹියෙක් කාලා මිනිහෙක් එහෙම මැරෙන්න තියෙන අවකාශය අඩුයිනේ. මේ කය කලබල වෙනවා හැම වෙලාවෙම. එහෙම කූඹි කන මට්ටමට ඉන්න ඕනේ නැහැ මිනිස්සු ජීවිතේ. නමුත් මේ ගතේ වුණත් තියෙනවා හැම වෙලාවකම කලබල වෙන එක. මේ ලෝකයේ ස්වභාවයක් කියනන් ඒක. මේ ලෝකයේ ස්වභාවයක්. ඒ කියන්නේ මේ ගත වුණත් අනවශ්‍ය විදියට අනතුරුදායක මට්ටමට ගන්නවා ඇතුළට. ඒ පැවැත්ම පිණිස. ජීවිතේ වුණත් අනවශ්‍ය විදියට අපි බය වෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඉස්සරහ වුණත් අනවශ්‍යව බය වෙන්න අපි උමනාන්නේ. දැන් අපේ සමහර අය හිතනවා මේ පුදුම විදියට බය කරනවා. සමහර පැවිද්දෝ හිම ඉන්නවා හරියට බය කරනවා මිනිසුන්. මැරිලා විදින් සතර පායට වැටෙන්න පුළුවන් අරවා මේවා කියලා. පින්වත්නි පුළුවන් වැටෙන්න. සතර පාය කියලා එකක් තියෙනවා. දුගතිගාමී අවකාශයන් තියෙනවා. හැබැයි ඔබ දන්නවද? නිතර ධර්මයක් අහගෙන ධර්මයේ දරාගෙන ඒවා පුරුදු කරන්න උත්සාහ කරමි. පුරුදු කරන්නත් ලොකුවට ලැබිලා නැහැ. පුරුදු කරන්න උත්සාහ කරමි. ධර්මයට අනුව ජීවිතේ දිහා බලන එක ගැන ඉතා උනන්දුවකි. ගුණධර්ම කුමක්දයි ඉතා හෝදිසියකින්. කිං කුසල ගවේසී අනේ කුසලයේ කුමක්දයි කියන ගවේෂණයට එකතු වෙච්ච. කිං සත්‍ය ගවේසී සත්‍ය හොයාගෙන එන කෙනෙක්. එහෙමටම සතර පායට වැටෙන්නේ. ඒකෙන් කියවෙන්නේ යා බොහොම සරුව සාධාරණ සම්පූර්ණ කෙනෙක් කියලා නෙමෙයි. ඒ සම්පූර්ණත්වය කියලා කියන්නේ අරහත්වයට. අපිට තියෙන ගොඩාක් ලොකු බයක් තමයි මම මැරිලා දුගතියයි කියලා. ඒකයි මරණයට ඔච්චර බය. ඔයාලා හොඳට මතක තියාගන්න. මේ ලංකාවේ බෞද්ධයෝ ගොඩක් දුගතියන්නේ. මේ දේශනා ගැන උනන්දු අය එහෙම කොහොමත් යන්නේ. ඒගොල්ලන්ට පින ගැන අදහසක් තියෙනවා, සම්මා දිට්ඨිය ගැන අදහසක් තියෙනවා, ආර්ය මාර්ගය ගැන උනන්දුවක් තියෙනවා. සිහිය පවත්වන්න ඕන කියලා ජවයක් තියෙනවා. කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ කෙලෙස් එක්ක හැප්පෙන ගමනුත් හිතනවා අනේ මෙහෙම හැප්පෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. භාවනා කරන්න උනන්දුවක් තියෙනවා. උවමනාවක් තියෙනවනේ භාවනා කරන්න ඕන කියලා. උනන්දුවක් තියෙනවා. ගුණධර්ම රැකගෙන ධර්ම අවබෝධයේ පිණිස අවශ්‍ය ආධ්‍යාත්මික අවකාශයේ කුමක්දයි කියන හෝදිසියක් තියෙනවා. ඒක ඇතුලේ ඔය පින්නතුන්ලා අමාරු වැටින්නේ. අවංකව ධර්මයේ ගැන උමනාවක් තියෙන කෙනෙක් අමාරු වැටින්නේ. ඒ නිසා අද මරණාසන්න මොහොතාවත් ඔගොල්ලෝ ඉච්චර බය වෙන්න එපා. සංසාර බය කියන්නේ ඒක ගැඹුරු එකක්. ඒක විදර්ශනා ඥානවලදී ඉස්මතු වෙන්න ඕන එකක්. ඒක නේද විදර්ශනා ඥාන උපදද්දී එක තැනක තියෙන මොකද්ද? බයතුපට්ඨාන ඥානයි කියලා. සංස්කාරයන්ගේ ඉපදීම බිඳීම දැකලා බිඳෙන එක දෙසම බලාගෙන ඉන්නකොට අහෝ මේ වගේ සසරකට නම් ආයෙ එන්න ඕනේ නැහැ කියලායි බයක් උපදින. බයක් කියන්නේ ඒක නිකන් ඔයාලට ඇති වෙන අර ලොමු දැහැ ගැන්වෙනවා වගේ එකක් නෙමෙයි. මේ තුන් භවය යනු යන සත්‍යයේ අවදානමක් පේන්න ගන්නවා. ඒක මේ නිරේ තියෙන තත්වෙම නෙමෙයි. යාට බැයි මේ මනුස්ස ලෝකයට ආවත් දුකනේ. පෙරේත ලෝකවලම නෙමෙයි මේ මනුස්ස ලෝකයට ආවත් මිනිස්සු ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, වාඩි වෙන්න බෑ, වාඩි වුණාම නැගිටින්න බෑ, නැගිට්ටොත් ඉඳ ගන්න බෑ. ඉතින් මේක මහත් දුකක් නේ. ඒ බඳු දුක්ඛදායක තත්වයක් පවතින තැනක ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දුක ගැන කිව්වා නෙමෙයි මේ අපේ කතාවනේ වදාළේ. අපි හැමෝම මුහුණ දෙන
අත්දැකීම. අපි හැමෝම මුණ දෙනවා. ඉතින් ඒ தત્ත්වය තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉස්මතු කරන්නේ. ඒ නිසා ඔයාලා ඕනෑවට වඩා අනවශ්‍ය බය වෙන්න එපා. මේ ලංකාවේ සමහර පැවිදි අය ඔයාලා ඕනෑවට වඩා බය කරાવી. ඒවට බය වෙන්න එපා. එච්චර බය වෙන්න දෙයක් නෙමෙයි සංසාරී කියන්නේ. සසර කොහොමත් අවදානමක් බියජනකයි. මේ හෙට මිය ගියොත් හතර අපායට වැටෙනවා, තිරිසන් ලෝකෙට යනවා, නිරේට යනවා කියා ඔයාලට එහෙම කිව්වට ඔය පින්නතුල්ලා ඒක එච්චර ගණන් ගන්න උමනා නෑ. මේවා තියෙනවා, බොරු නෙමෙයි. හැබැයි ඔබ ඉන්නේ මේම අවදානමක කියලා කියන්න බෑ. මේම අවදානම ඉන්න මිනිස්සු ඉන්නවා ලෝකේ ගිහින් බලන්නකෝ. ධර්මයක් නැහැ, ගුණ ධර්ම නැහැ, කුසල් මොනවද කියලා දන්නේ නැහැ, ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියලා දන්නේ නැහැ, ditthi සම්පන්නකම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තමන්ගේ ආගමී නාමයෙන් පවා, තමන්ගේ ආගමික ශාස්ත්‍රෝරය වෙනුවෙන් පවා මිනිසුන් මේ සත්වයන්ගේ ලේ පාවිච්චි කරන ම්ලේච්ඡත්වයේ ප්‍රචණ්ඩත්වයේ මතුවෙච්ච එහෙම තැන් ලෝකේ ඕනතරම් ආගමික ඉගැන්වීම් තියෙනවා. ඕනතරම් තියෙනවා. ගිහින් බලන්නකෝ සමහර ලෝකේ කොච්චර ගෝත්‍රික සමාජ ඉන්නවද කියලා කළු ජාතිකයෝ අතරින්ම. හරියට මේ කුසලයේ මොකද්ද පින මොකක්වත් දන්නේ නැහැ. මේ සිත කොහොමද ඒව ගැන වගතුවක් නැහැ. සත්තු පස්සේ දුවනවා, සතෙක් මරා ගන්නවා. ඊට පස්සේ එහෙම හැලියකට දාලා මේ මස් ටික තඹනවා. තඹල වතුර ටිකක් බොනවා, ඒ කැම ටිකක් කනවා. ඒක තමයි මුළු ජීවිතේම කරගත්තේ. එම් මහා කුසලයට බර වෙච්ච තනි මිත්‍යා දෘෂ්ටියෙන්ම ජීවිතේ වහගත්ත ಜಾති වහගත්ත අය ඕන තරම් ඉන්නවා. ඒ අය නම් අවදානමෙම ඉන්නේ. නමුත් ඔයාලා පින්වත්නි හොඳට මතක තියාගන්න, ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. භාග්‍යවතුන් වහන්සේගේ බුදුරජාණන් කොහොමද අපට වදාළේ? සද්දා මත්තං පේම මත්තං. ස්වර්ග කියන්නේ සද්ධා මාත්‍රයක් ඇති කිව්වා. සද්ධා මාත්‍රයක් ඇති කිව්වා. ධර්මයේ තේරුවේ කොහමද? නතේ භවිස්සanti අපාය. ඒකේචි බුද්ධං සරණං ගතාසේ. බුදුරජාණන් සරණ ගියොත් ඒකේචි බුද්ධං සරණං නතේ ගමිස්සanti අපාය. එයා අපායගාමි වෙන්නේ නැහැ. සරණ විතරක් ඇති. හැබැයි සරණ කරගන්න හැමදාම යා ජීවිතේ බුදුරජාණන්සේ ප්‍රතිවේක්ෂණ කරන්න ඕන. කොහොමද? මේ දුක ඇතුලේ බුදුරජාණන්සේ කියවන්න ඕන. මේ දුකෙන් අත්දකින්න සංසිද්ධිය ඇතුලේ බුදුරජාණන්සේ කියවන්න. ඒක ඔයාලගේ ජීවිතේ ප්‍රධාන කමටහනක් කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ දුක සකස් වෙන රටාවෙන් මිදුණා. අරහං කියන්නේ ඒකට. දුක සකස් වෙන්න අදාළ ශක්තියක් තියෙනවනම් ඒ ශක්තිය සම්පූර්ණයෙන් අගේ බිඳුවට දැම්මා. ඒ ශක්තිය කියන එක ඕනනේ පැවැත්මට. ශක්තියක් නැතුව පවතින්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ ශක්තිය කියන එක ඉතා වැදගත් දෙයක්. එතකොට මේ ශක්තිය බුදුරජාණන් වහන්සේ එක හරිම බිඳුවට දැම්මා. ඒ ශක්තිය ජනනය වීමේ අගය සම්පූර්ණයෙන් අගය පහළට දැම්මා. එතකොට ඒ අගය සම්පූර්ණයෙන් බිඳුවට දාපු එකට, ඒ කියන්නේ නැවත දුක සකස් වීමට බලපාන යම් ශක්තියක් වේද, ඒ ශක්තිය සම්පූර්ණයෙන් සීරෝ කරපු එකට තමයි අරහං කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ ඒ දුක සකස් වෙන්නේ කොහොමද කියලා. ඒක ආවට ගියාට නෙමෙයි. මේ දුක සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ ශක්තිය කොච්චර බලපෑම් කරනවද? ඒ ශක්තියේ ධාරිතාවයේ අණුව කොහොමද සත්වයාගේ මේ දුක සකස් වෙන්නේ? ඒක ලෝකෙ කිසිවෙක්වත් නිර්මාණය කරපු නිර්මාපක අවකාශයක් නෙමෙයි. ඒ ශක්තිය කොහොමද බලපාන්නේ? ඒ ශක්තියේ පරිමාව කොහොමද බලපාන්නේ? ඒ ශක්තිය හීනවීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවද? ඒ ක්‍රියාමාර්ග වලට එකතු වීමෙන් ඒ ශක්තිය කොහොමද දුර්වල වෙලා යන්නේ? ඒ දුර්වල වෙලා යනකොට තමා තුළ මතුවෙන සැබෑ උපශාන්ත බව මොකක්දයි කියලා මෙහෙම පරිච්ඡේදයකට එකතු වුණා. සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුද්ධයි. මේ දුක කියන එක කොහොමද මේ හැදිලා ආවේ අද දක්වාම? අදින් පස්සේ ඉස්සරහට කොහොමද දුක හැදීගෙන යන්නේ? මේ දක්වාම මේක සකස් වෙලා තියෙන්නේ කොහොමද මේ දුක? ඒ වගේම ඉස්සරහට මේ දුක සකස් වෙවි ඉස්සරහට යන්නේ කොහොමද?
ඒක ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඒ සකස් වෙවි එන කතාවෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේ කොහොමද? මේක ජාලයක් වගේනේ. මේක වටයක්නේ. සංසාර වටේ කියලා කියන්නේ වටේ කියන්නේ මොකද්ද? වෘත්තය කියන එක. වෘත්තයක කෙලවරක් නැහැනේ. රවුමක ඇවිද්දාට කෙලවරක් හම්බෙන්නේ නැහැනේ. ආය රවුමෙම තමයි. මේ රවුමෙන් මිදෙන්නේ කොහොමද කියලා ඒකට අවශ්‍ය චර්යාත්මක ඔගොල්ලෝ තුල හැසිරිය යුතු වෙනස්කම් කුමක්දයි භාග්‍යවතුන් වහන්සේ වදාලා. විජ්ජාචරණ. විජ්ජා කියන්නේ මේ විජ්ජා කියන එක ඇතුලේ පෙන්වන්නේ මේ සත්‍යයගේ අතීත භවයද අනාගත භවයද වර්තමාන භවයද මේ තුන් කාලයේම සත්‍යයගේ මේ වටේට එකතු වෙලා කොහොමද මේ වටේ හැදිලා තියෙන්නේ? මේකෙන් මිදෙනවා නම් මේකෙන් ගැලවෙනවා නම් මොකද්ද කරන්න ඕන කියලා වදාලා. ඒකට විජ්ජාචරණ සම්පන්න කියන ලංකාවේ මොනවා මිනිස්සු හිතනවද දන්නේ නැහැ. එතකොට මේ සසර වටය මේ සත්‍යයගේ දුක සකස් වෙමින් යන මේ දීර්ඝ වටයෙන් උනාසි මිදුණා මේ ජාලයෙන් මිදුණා. කිය හිටියා නෙමෙයි. උන්වහන්සේම මිදුණා. සුගත. මේ දුක සකස් වෙමින් මේ වටේට අපි එකතු වෙන්න බලපාන අපේ ප්‍රධාන ශක්ති විශේෂය කුමක්ද? සංස්කාර ලෝකය. එතකොට මේ වටේ මම කොතනද මගේ ඊළඟ අවස්ථාව? අවකාශ ලෝකය. මේ වටේ ඇතුලේ මා තුල ගොඩනැගෙන සංස්කාරයන්ගේ ශක්තිය අණුව මගේ සම්භවය කොහොමද වෙන්නේ? දැන් මැරිලා ආයේ මේ වගේම සම්භවයක් නැහැ නේ. එතකොට නියතියක්නේ. මැරිලා ආයේ මිනිස්සු වෙනවා කියලා කන්නේ නැහනේ. ඒ සම්භවය කොයි ආකාරයකටද ගොඩනැගෙන්නේ? සත්ව ලෝකය කියන්නේ ඕකට. ඒක අවබෝධ කළා ලෝක විදු. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සම්භවයේ ලෝකයට පැහැදිලි කරද්දී ලෝකයාද මේකට එකතු වුණා. මේ දුක නිමා වීමේ අවකාශයට එකතු වුණා. අනුත්තර පුරිස ධම්ම සාරති. තව පුරුෂය එකතු වුණා. උන්වහන්සේ මේ දුකේ සකස් වීම සහ මේ කතාව පැහැදිලි කරද්දී තව මේ කතාවට එකතු වුණා. ඒගොල්ලොත් නිවුණා. අන්න එතන ඔහොම බලද්දි තමයි අනේ මටත් පුළුවන් නිවෙන්න කියලා ජවයක් එන්නේ. මටත් බැරි නෑ මේ සත්‍ය අවබෝධය කරා යන්න කියලා මහ පුදුම ජවයක්, උද්වේගයක්. විශාල වමනාවක්. පොඩි වමනාවක් නෙමෙයි. විශාල වමනාවක් Tamanගේ ඇතුලෙන් එනවා. එතකොට මේ ජාලේ වඩා හොඳ තැන් කියලා එකක් නෑ. ඒ හොඳ තැන් වල අයත් ඉන්නේ මේ දුක සකස් වෙන රටාවක. මේකෙන් හොඳ තැන් කියලා තියනවා කියමුකෝ කොහේ හරි. දැන් මනුස්ස ලෝකේ වුණත් හොඳම අය කවුද? බොහොම සල්ලි භාගේ තියෙන. අතට පයට වැඩකාරයෝ තියෙන. හැමදාම තරුපන්ති හෝටල් වලින් කන්න පුළුවන් අය හොඳම අය කියලා නේ හිතන්නේ. ඒ අයටත් දුක ඔය විදියටම ගලනවා. ඒ අයත් අඬනවා. අපි තායන බොම් ප්‍රසිද්ධ කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් වෙන්න ආසයි ලංකාවේ මිනිස්සු. පැවිද්දෙකුට පවා ඒ උණ තියෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්න පුළුවන්. පැවිද්දෙකුට හිතෙන්න පුළුවන් මම දැන් ජනප්‍රිය වෙන්න ඕන මිනිස්සු අතර කියලා. කොයි වෙලාවෙත් අර TikTok වීඩියෝ එහෙම දානවා. තමයි පැවිද්දෝ ඉන්නවනේ ඒවා දාන. එතකොට එයාට හිතෙනවා මම ජනප්‍රිය වෙන්න ඕනේ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. එතකොට එහෙම හිතුනහම ඒ පැවිද්දාට පවා එහෙම හිතනකොට එයා එහෙම වුණා කියලා බලන්න එහෙම වෙච්ච අය පවා ඉන්නේ දුකින්. බලන්න ලෝකේ ජනප්‍රියයි කොච්චර සියදි විනාශාගෙන තියෙනවද කියලා. සැලකිය යුතු ප්‍රමාණයක් සියදි විනාශාගෙන තියෙනවා. ජනප්‍රියයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ජනප්‍රිය වුණා කියලා ඒගොල්ලන්ට අර සුපුරුදු දුක ගැලීම නැවතිලා නැහැ. ඒගොල්ලෝ බොහොම මායාකාරී විදියට දුක යට කරගෙන මිනිස්සු ඉස්සරහා hina වෙනවා. එච්චරයි. බලන්නකෝ ඒ ජනප්‍රියයිකින් පෞල් සංස්ථාව අවුල්නේ හොඳට. විවාහය දෙදරලා ගිහින් විවාහ 3ක් විතර කරගෙන. ඒ කියන්නේ ඒක ඇතුලේ මහ විශාල දුකක් ඒගොල්ලෝ භුක්ති විඳිනවා. එළියට කැමරාව ඉස්සරහා hina වෙනවා තමයි. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ
උසස්ම තත්වයන් කියලා ඔයාලා සම්මත කරගෙන ඉන්න අවකාශයන් දෙක තුනත් මේ දුකේ ගැලීම නම් කවදාවත් නවතින්නේ නැහැ. ඒ නිසා මේ දුක සකස් වෙන බව අතිශයින්ම ප්‍රමුදිත සැප පහසු ජීවිතයක් ගෙවන අය පවා මේක දැකලා නික්මෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ඒක තමයි සත්තා දේව මනුසාන. ඒ කියන්නේ දෙවියන්ගෙත් මේ කතාව ඇතුලේ ගුරුවරයා වුණේ බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ දැනගත්තා අපිත් ඉන්නේ දුක සකස් වෙන රටාවක කියලා. දැන් ඔහොම බලන්න මට ජවයක් එනවනේ. අනේ දෙවියෝ දුක සකස් වෙන රටාවක නම් මං කොහොමද දුකේ ඉන්නේ? මම මිදෙන්න ඕනනේ. කියලා අර දිව්‍ය ලෝකේ පවා යන්න මිනිස්සු අර ප්ලෑන් කරනවනේ දිව්‍ය ලෝකේ යන්නේ. ලංකාවේ මිනිස්සු හරි ආසයිනේ දෙවිවරුන්ගේ කතා එහෙම අහන්න. දැන් පොඩි ළමයි අර සුරංගනා කතා අහන්න කැමති වගේ උපාසකම්මලා දෙවිවරු ගැන එහෙම අහන්න ආසයි. ඔක්කොම බලාගෙන යද්දි සුරංගනා කතා තමයි. ඒකෙන් කියවෙන්නේ දිව්‍ය තල නෑ නෙමෙයි. මං කියන්නේ මේ අපි හරිම අමාවාගත්ත ලෝකයක් ඇතුලේ පදිංචි වෙලා ඉන්න ආසා જાතියක්. අපිම ලෝකේ හදාගෙන අපි මේක මැදට වෙලා ඉන්නවා. හීන ලෝකනේ අපිට තියෙන්නේ. අපිම ඕක හදාගෙන තියෙන්නේ. අපිම හදාගෙන අපිම ඕක මැදට වෙලා ඉන්නවා. පොඩි ළමයි සෙල්ලංගේවල් හදාගෙන මැදට වෙලා ඉන්නේ. ඊට පස්සේ සෙල්ලංගේ කැඩෙනකොට පොඩි උන් අඬනවා, කෑ ගහනවා, විලාප තියනවා. අපි අඬනවද? අපි අඬන්නේ නෑනේ. ඉතින් අපිත් කරන්නේ ওই වගේම එකක් තමයි. පොඩි ළමයි සෙල්ලංගේවල් කැඩෙනකොට අඬන්නේ. සෙල්ලංගේවල් තියෙනකොට විනාශ වෙනකොට ඒවා ගැන අඬනවා වගේම අපි හදාගත්ත ලෝකේ වැටෙනකොටත් අපි අඬනවා. ඔය දෙකේම ලොකු වෙනසක් නැහැ. එකම තමයි. ඒ නිසා කුමන තත්වයක් ලෝකේ උරගෑවත් ඒ හැම තත්වයක් ඇතුළේම තියෙන දුක සකස් වීමක්. ඒ නිසා තමයි ඒක දෙවිවරු පවා තේරුම් ගත්තා. කියන්නේ ඉහළ ආධ්‍යාත්මික ඉහළ මේ කුසලතාවයක ශක්තියක උපකාරාර්ථයේ ගොඩනගාගත් අය පවා ඉතා පැහැදිලි ලෙස මේ తত্ত্বය තේරුම් ගත්තා. ඒගොල්ලෝ හොඳට මේ తত্ত্বය තේරුම් ගත්තා. ඒකට තමයි සත්තා දේව මනුස්සානං කියන්නේ. උන්වහන්සේ මේ ආර්ය සත්‍ය මේ දුකක් වශයෙන් දැකලා මේ දුක සකස් වෙන රටාව දැකලා මේ දුකේ නිරෝධය සහ ඊට අදාළ ක්‍රියාමාර්ග දකිමින් උන්වහන්සේ මේ ජීවිතේම බොහෝ දෙනෙකුට උපකාර පිණිස උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ ප්‍රාමාණික සාක්ෂිය විදියට මේ ලෝකේ කිසිවක් ග්‍රහණය කරගත්තේ නැහැ. ප්‍රමාණවත් සාක්ෂිය. දැන් මේ අයට බණ කියනවද නැද්ද කියලා තීරණය කරන්න ප්‍රමාණවත් සාක්ෂි උන්වහන්සේ හෙව්වේ නැහැ. අපි නම් හොයනවනේ. අපි නම් හරියට බලනවා බණහඬ ආවිල්ලා දාන්නේ. බණහඬ යා ලෑස්ති නැත්නම් අපි එහෙම නෑ බුදුරජාණන් වහන්සේ. ප්‍රමාණාත්මක සාක්ෂි හෙව්වේ නෑ. ඒකනේ පළවෙනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙම තියෙනව නේද? මහණෙනි මුලැමැදාග පිරිසුදු ධර්මයේ දේශනා කරන්න. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ. එක පඟක දෙනමක් වඩින්න එපා. හම්බ වෙන සියලු දෙනාට ධර්මයේ කියන්න. ඇයි? ප්‍රමාණාත්මක සාක්ෂි ගොඩනගා ගන්න සියලු දෙනාම දුකේ ඉන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දැකලා ඒ කරුණාවෙන් ඉතින් සමහරට දුකේ ඉන්න කෙනා දන්නේ නැති වෙන්න පුළුවන් මම දුකේ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඔයා මේ දුකක ඉන්නේ දුකෙන් මිදීම පිණිස ජවයක් ගන්න කියලා අනුශාසනා කරන්න කිව්වා. ඒ ගතියට තමයි බුද්ධ කියන්නේ. බුද්ධ කියන්නේ. එතකොට මේ කාරණාව ඇතුලේ උන්වහන්සේ සදාතනිකව මේ දුක්ඛයෙන් මිදීම පිණිස දුකේ නිරෝධය සාක්ෂාත් කිරීමට තරම් වාසනා ගුණයක් උන්වහන්සේගේ ජීවිතේ තිබ්බා. භගවා භාග්‍යවන්ත. ඔන්න ඔය විදියට ඔබ බුදුරජාණන් වහන්සේ දකින්නකොට ඔබට එකම එක ලෝකේ පිලිසරණ විදියට බුදුරජාණන් වහන්සේ පේන්න ගන්නවා. ඒ පේන එක ඇතුලේ Taman විපිලිසර වී ඇති බවත්, Taman කිසිම සුරක්ෂිත බවක් නැති බවත්, මේ බෙහෙත් ඖෂධ අරවා මේවා ඇතුලේ රැකවරණේ හොයන එක කිසි තේරුමක් නැති බව. රැකවරණේ නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බව. එයා දකින්න පින්වත්නි, එයා තුල වැඩෙන්නේ සතර සතිපට්ඨාන ධර්ම. එයා තුල වැඩෙන්නේ වෙන දෙයක් නෙමෙයි. එයා තුල වැඩෙන්නේ පින්වත්නි සතර සතිපට්ඨානෙට අදාළ ධර්ම. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්ම වඩ아가න දැන් මේ මාතෘකාවෙත් තියෙනවා සතර සතිපට්ඨානේ වේදනාව අනුසාරයෙන් දේශනාවක් කරන්න කියලා. එතකොට මෙහෙම බුදුරජාණන් වහන්සේ දකින්න එයා තුල පුදුම විදියට එයා තුල සිහිය පිහිටනවා.
එයාට වෙන පිළිසරණක් හොයාගෙන යන්න හිතෙන්නේ. එයාට පේනවා සත්තා දේව මනුස්සානං වෙච්ච ගුණය ඇතුලේ තියෙන්නේ මේ දුක පිළිබඳ දෙවියොත් නොදන්නාකම. ඉතින් මං එහෙට ගියත් මෙච්චරයි. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ඇති අවකාශයෙන් මිදිලා නම් ඒක ප්‍රශස්තයි කියලා බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙ පිළිගන්නේ. දැන් අපිට වඩා සුව පහසුයි කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්න ජීවිතේ එංගලන්තේ ඇමරිකාවේ ඉන්න මිනිසුන්ට ඇති. නමුත් පින්වත්නි මේ මිනිස්සු අඬනවා. මේ මිනිසුන්ගේ ජීවිතේ කඳුළු වල අඩුවක් නැහැ. එහෙනම් ඇමරිකාවට ගියත් කඳුළු ගලන එක නවතින්නේ නැත්නම් අපේ එකම ඉලක්කය ඇමරිකාවට වීසා හදාගන්න එක වෙන්න බෑ. ඒට යන්නේක වෙන්න බෑ. ඇයි අපිට ඊට වඩා බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. මේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන එක පිළිබඳ දැක්මක් අපිට තියෙන්න ඕන. අනික තමයි ජීවිතයේ අවබෝධය කරා යන්න තම තමන්ගේ ජීවිතවල පුංචි පුංචි දේවල් වලින් පටන් ගන්න ඕන. පොඩි පොඩි ගුණධර්ම හදන්න. මූලික දේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා චිත්තං නිග්ගහේ තබ්බා. හැම වෙලාවකම මේ සිතට එනවා නිග්‍රහ කළ යුතු අවකාශයන්. ඒවට පුළුවන් තරම් නිග්‍රහ කරන්න. මේ සිතට එනවා නිග්‍රහ කළ යුතු තත්ත්වය. දැන් මේ අපේ ලාමක කෙලෙසාගත ලෝකයට කැමැත්ත එනවා. ඒක නිග්‍රහ කළ යුතු දෙයක්. අලුතින් අරමුණු ගන්නකොට හිතේ එනවා දෝමනස්සයක්. ඒක නිග්‍රහ කරන්න ඕන එකක්. නවත්තන්න නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. මේ ජීවිතේ එනවා හරි ධර්මයට උදාසීනකමක්. කෙලෙස් වලට ජවයක්. නිග්‍රහ කරන්න ඕන. මේ හිතේ එනවා කලබලකාරීකමක්. නිග්‍රහ කරන්න ඕන. හිටි ගමන් මේ හොඳට ඉන්නවා. හිටි ගමන් රාග ද්වේෂ මොහ වලින් බරපතල වලින් බැට කන කමක් එනවා. නිග්‍රහ කරන්න ඕන. නිකන් ස්වභාවයෙන් මේ හිතට සැකේනවා. විචිකිච්ඡාව කියන්නේ සැකේනවා. උපදිනවත් දන්නේ ආය සසර කියලා එකක් තියනවද දන්නේ. ඔය ධර්මය අවබෝධ කළාම නිවෙනවද දන්නේ. වගේ මේවා නිග්‍රහ කරන්න ඕනේ. ඒවා නඩත්තු කරන්න හොඳ නැහැ. ලංකාවේ මිනිස්සු මේ නිග්‍රහ කළ යුතු තත්ත්වයන් නඩත්තු කරනවා. මේ නිග්‍රහ කළ යුතු තත්ත්වයන් නඩත්තු කරන්න එයාට ධර්මාවබෝධයට තියෙන අවකාශය වැහිලා යනවා පින්වත්නි. ඒතර පළවෙනි එක තමයි නිග්ගහේ තබ්බා. නිග්‍රහ කළ යුතු මනෝභාවයන් තියෙනවා. ඒවට නිග්‍රහ කරන්න ඕන. නිග්ගහේ තබ්බා. එතකොට මේ නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා පින්වත්නි පග්ගහේ තබ්බං කියලා තව යෙදුමක්. නිග්ගහේ තබ්බං එකක් නිග්‍රහ කළ යුතු අවකාශය. ඒ වගේම තමයි පින්වත්නි එයාගේ දේශනාවේ තියෙනවා පග්ගහේ තබ්බං උත්සාහ කළ යුතු අවකාශය. හැම වෙලාවකම ඔය පින්නතුන්ලාගේ ජීවිතය. එතකොට ජීවිතය කියලා කියන්නේ මේ ස්කන්ධ ආයතනික අත්දැකීම දුකක් වශයෙන් දකින්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් මෙතන පග්ගහේ තබ්බං කියලා කියන උත්සාහවත් වීම කියන එක. ඒකටයි උත්සාහ කරන්න ඕන. අනික මේ මොනවට උත්සාහ කළත් වැඩක් නැහැ අතෑරිනවා. ඔයාලා කොච්චර සල්ලි වන්න උත්සාහ කළත් වැඩක් නැහැ. කොච්චර ඒ කියන්නේ ඒක පස්සේ දිව්වම ඇති වෙන්නෙත් නැහැ. ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒක සංසිඳෙන්නේ. දැන් ඇමරිකාවේ ඉන්නවනේ අර ඉලෝන් මාක්ස් කියලා මිනිස්සෙක්. ලෝකේ මං හිතන්නේ එයා ලෝකේ ට්‍රිලියනපතියෙක්නේ. එතකොට එයා වගේ මිනිහෙකුට ලංකාවේ ණය එහෙම ගෙවනවා කියන එක පොඩි දෙයක්. එතකොට එයාගේ ජීවිතේ ගත්තාම යාට තියෙන දැන් ට්‍රිලියනපතියෙක් කිව්වාම ඒක ඒ කියන්නේ ඒක දරන්න බෑනේ. ඒ කියන්නේ දවසකට කෝටිය ගාණි වියදම් කළත්
දවසට කෝටිය ගාන විතර වියදම් කළත් අවුරුදු ලංකාවේ සල්ලි වලින් කෝටිය ගාන විතර වියදම් කළත් සාමාන්‍යයෙන් අවුරුදු මේ අපිට හිතා ගන්න බැරි කාලයක් ඉහට ඉන්න පුළුවන්. යාගේ ජීවිතේ ආයා ඉපද අවුරුදු 100 ඒවා ගත්තත් හිතා ගන්න බැරි ප්‍රමාණය. හිතා ගන්න බැරි ප්‍රමාණය. ලංකාවේ සල්ලි වලින් කෝටිය ගාන විතර වියදම් කළොත් අවුරුදු සාමාන්‍යයෙන් මං හිතන්නේ පොඩි ගානක් නම් නෙමෙයි. හිතන්න බෑ. දවස් 50,000ට 60,000ට වැඩි. එතකොට ඒක නම් හිතා ගන්නවත් බෑ. ඒ වුණාට මේ මිනිස්සයාට සල්ලි හොයන එක ඇති වෙලා තියෙනවද? ස්ථිරසාර වශයෙන් අවුරුදු 50 පැනලා ඇතිනේ. මම නම් ඔය ගැන දන්නේ නැහැ. තව තවත් එයා සැලසුම් කරනවනේ. එහෙනම් මතක තියාගන්න මේ ලෝකයේ රිද්මයට එකතු වෙච්ච මිනිහෙක්ගේ ජීවිතේ සම්තෘප්තිමත් වෙන්නේ. දැන් හොඳටම ඇති කියලා හිතෙන්නේ. එයා මැරෙනකන් දුවනවා. එහෙනම් මතක තියාගන්න මුදල් ලැබීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒ කියන්නේ ඉච්ඡර ධනෙ තිබිලා දවසකට ඒ කියන්නේ කෝටි ගාණක් වියදම් කළත් මැරෙන්න කලින් යාට එයාගේ සල්ලි හිතන්නවත් බෑ වියදම් කරලා ඉවර කරන්න නම්. එයා දැන් හොඳටම තෘප්තිමත් වෙන්න එපායි. අනිත් එක එයාගේ මරණයත් එක්කම ඉතින් හිතන්නකෝ එයා ට්‍රිලියනපතියෙක් වුණාට එයාගේ මරණයත් එක්කම මනුස්ස ලෝකෙට ආවත් පෙරපාසල් යන්න වෙනවනේ. දැන් එයා ට්‍රිලියනපතියෙක්. ඔන්න මැරෙනවා. මොකක් හරි පිනකටනේ. මැරෙනවා. මැරිලා ආයේ මනුස්ස ලෝකෙට එනවා. අපි පිළිගන්නවනේ මනුස්ස ලෝකෙට එන බව. ඇවිල්ලා එයාට එයාගේ ජීවිතයයි බලන්න පින්නත් ඇයි ධනෙ තිබ්බට පින ගැන දන්නේ, කුසලයේ ගැන දන්නේ, ධර්මයේ ගැන දන්නේ, පටිච්ච සමුප්පාදේ ගැන දන්නේ. දුක සකස් වෙන මේ බලන්න පින්නත් අපේ ලාභය. ඔක්කොම දෙවියන්ට බාර දීලා උඩ බලාගෙන ඉන්න අයනේ ලෝකෙ ඉන්නේ. දෙවියෝ තමයි කරලා තියෙන අපිට කරන්න දෙයක් නැහැ වගේ තැනක ලෝකෙ ඉන්නේ. දැන් නම් හැබැයි මතවාද ඔක්කොම දියවි යන ගමන් තියෙන්නේ. නමුත් ඔය බොහෝ දෙනෙක්ගේ ධර්මෙන්ද ලංකාවේ උනක් බලනකොට ධනවත් අය ඉන්නවා. ධර්මයක් නැහැ. ආයේ මැරිලා මනුස්ස ලෝකෙට ආවත් සස්ත්‍රීක ජීවිතයක් නවත්තපු තැනින් පටන් ගන්න පුළුවන් ජීවිතයක් නැහැ. එහෙනම් මේක වැඩක් ඇති වැඩක් නෙමෙයි අපි මේ කරන වැඩේ. හැබැයි අපිට මේ සාමාන්‍ය සුපුරුදු ජීවිතේ ගෙවන ගමන් සාමාන්‍ය හොඳට ජීවිතේ ගෙවනවා. සැහැල්ලුවෙන් ඉන්නවා. සමහර විට ට්‍රිලියනපතියෙක් වෙච්ච මේ මහත්යට වඩා හුදේකලා කුටියක බවුන් වඩන භික්ෂුවක් අතිශයින් ප්‍රමුදිත බවකින් ජීවිතේ ගෙවන්නේ. අපිට අවශ්‍ය ධනෙ නෙමෙයි. අපිට අවශ්‍ය සතුට. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ සන්තුට්ටි පරමන්දනං කියලානේ කියන්නේ. සතුටු වෙන්න පුළුවන් අවකාශය. සතුටු වෙන්න පුළුවන් අවකාශය. ගොඩාක් ධනවත් ධනෙ තියෙන තැනක නෑ. ඒ ගොඩාක් ධනෙ තියෙන තැනක බිය තැති ගැන්ම තියෙන්නේ. ඇයි? ධන හානිය අරමුණු කරගෙන එයාගේ ප්‍රවේශම් වීමට එයාට තියෙන ඉඩකඩ වැඩි. තනියෙන් එළියට බහින්න බෑ. විඩාබර ජීවිත. ඒනික මම මේ ඔයාලට අදහස් කරන්නේ සල්ලි හම්බ කරන්න එපා කියලා නෙමෙයි. පින්වත්නි මේ ප්‍රශ්නේ ආර්ථිකමය ස්ථාවරත්වයකින් විසඳෙන්නේ නැහැ කියන එක. ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇතුලේ අපට කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ධර්ම ස්ථාවරත්වයකට යන්න. ධර්ම ස්ථාවරත්වයෙන් තමයි ආස්වාදේ හිතට එන්නේ. ඒ ධර්ම ස්ථාවරත්වයේ ආස්වාදයෙන් පෙන්වන ඒ ප්‍රධාන දේ තමයි චිත්ත සංස්කාර ප්‍රවාහය ගලන එක දුකක් විදියට තේරුම් ගන්න කියනවා. ලෝකේ බැඳීම්, ගැට ගැසීම්, ලෝකයේත් එක්ක එකතු වීම, ලෝකයේත් එක්ක පවතින සංයෝගය දුකක් විදියට පෙන්වනවා. අපිට කවුරුවත් කියන්නේ නැහැ. රැස්වීම, එකතු වීම, සංයෝගයේ දුක විදියට පෙන්වන්නේ නැහැ කවුරු. අපට අපගේ බුදුරජාණන් සිකවදාලේ. ඒ සංයෝගයෙන් වෙන් වුණාම, රැස්වීමෙන් අයින් වුණාම, හුදේකලාවට ප්‍රිය කළාම, දෙවන්නේක් එක්ක නඩත්තු කරන්නේ නැතුව ඉඳ ගියාම උපදිනවා මිහිරිම මිහිරි ආස්වාදය.
ඒක පිරිස පිරිවරාගෙන ඉඳීමෙන් කවදාවත් ඒක දන්නෙත් නෑ ලෝකයයි. මේ සතර සතිපට්ඨානය තුලින් ඒ ආස්වාදයට තමයි පාර පෙන්වන්නේ. පින්වත්නි මේ සතර සතිපට්ඨාන කියන්නේ මහ පුදුම දෙයක්. ආස්වාදයට විතරක් පාර පෙන්නනවා නෙමෙයි. ඒක විදර්ශනා කරමින් ලෝකෙන් නික්මීම දක්වාම ශ්‍රාවකයෙකුට ජවය දෙනවා. දුකෙන් සම්පූර්ණයෙන් මිදීමටම හයියක් දෙනවා. දුකෙන් සදාතනිකව මිදීම දක්වාම අපිට එකතු වෙන්න පුළුවන් පොටක් පාදලා දෙනවා. ධර්මයේ මොන්න තරම් ආශ්චර්යවත් නැද්ද? ඒකයි පළවෙනි එක ඔයාලගේ ජීවිතේ පොඩි දේවල් ටිකක් තියාගන්න. නිග්‍රහයේ තබ්බන් නිග්‍රහ කළ යුතු තැනක් තියෙනවා. මොනවද නිග්‍රහ කළ යුතු තැන්? ඇලීම් ගැටීම් සහගතකම මනස තුල එනකොට ඒක නිග්‍රහ කළ යුතු දෙයක්. ඒක නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. හැම වෙලාවකම සිත කෙලෙස් වලට විවෘත වෙනවා. ධර්ම ඉස්සරහ උදාසීන වෙනවා. ජීවිතේ අවබෝධය කරා යන්න තියෙන අවකාශය ඒක ලෝක ධර්මයක් ඒක. ඒකනේ මිනිස්සු ධර්මයට එන්න අකමැති. නමුත් කෙලෙස් සහගත ඒවත් එක මිනිස්සු ඉන්න හරි ආසයිනේ. දැන් මිනිස්සු ෆිල්ම් බලන්න තියෙන ආසාව ධර්මයට එන්න ආසාවක් නෑ නේ. සින්දු අහන්න තියෙන ආසාව බණ අහන්න නෑනේ. ඒ කියන්නේ මේක ලෝක ස්වභාවයක්. අපි මේ සින්දු අහන අයට බණ අහන්නම කොයි වෙලෙත් හදලා දෙන්න ඕනේ. ඒ වගේම අපි හිතන්න හොඳ නෑ මේ මම බණ අහන්න නිසා ඔක්කොම බණ අහන්න ඕනේ කියලා. සමහර අය හිතනවා ගෙදර අනසක පතුරනවා. අදින් පස්සේ මේ ගෙදර බණ විතරයි කියලා. ඔයාලා බණ අහන්න මේ ධර්මයට හොඳ කුසලයක් තියෙන්න ඕන. ඔයාලා හිතනවද ඔයාලා ගෙදරින් ඉතුරු අයට ඔක්කොටම මේ කුසලයේ තියෙනවා කියලා? එහෙම කුසලයක් නෑ ඔය ගෙදර ඉන්න අයට. ඔයා ගෙදර බණ කියන්න යන්න එපා හැමෝටම. හැමෝටම බණ දිරවන්නේ. ඔයාලගේ ජීවිතේ ඔයාලගේ ඇතුලේ ධර්මයේ දරාගෙන ධර්මයට අනුව ජීවිතේ ගලපාගෙන ධර්මයේ තුලින් ජීවිතේ කියවාගෙන මේ ඇති වෙන නැති වෙන සමුදය වෙන නිරුද්ධ වෙන හටගෙන බිඳෙන ස්වභාවය ජීවිතය තුල දකිමින් ඕගොල්ලෝ නැවත මේ ලෝකෙට රැස් නොවීම පිණිස අවශ්‍ය අபிසංස්කාරයන්ගේ රැස්වීමෙන් සදාතනිකව මිදී නිවෙන්නයි ඔයාලා උත්සාහ කරන්න ඕන. නිවීම කියන එක ලෝකේ හැමෝටම පරිත්‍යාග කරන්න පුළුවන් එකක් නෙමෙයි. ලෝකයා ධර්මයට එන්න ඕන කියලා හිතනකොට පවා ඇතුලේ පීඩාවක් එන්නේ. හොඳට බලන්නකෝ. හාඳුරු කෙනෙක් හිතනවා නම් මේ ගමේ ඔක්කොම පන්සලට ඇවිල්ලා ධර්මයේ දියුණු කරන්න ඕන කියලා හිතනවා නම් ඒ හාඳුරුන්ට හරි මහන්සි. එහෙම එකක් නෙමෙයි ධර්මයේ. ධර්මයේ ලෝකේ පස්සෙන් ගිහින් ධර්මයේ තම ලෝකේ පස්සෙන් ගිහින් දෙන එකක් නෙමෙයි. ධර්මයේ කෙරේ කුසලතාවය ඇති මිනිස්සු ධර්මයේ කරා පැමිණෙනවා. නමුත් අර කෙලෙස් බලවත් වුණාම ධර්මය තුල රැඳෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. ධර්මයට එන අය රැඳෙන්නේ නැහැ. සමහර අය ධර්මයට එනවා. ඒකල මේ වයසට ගිහින් සමහර අය මොකක් හරි වෙන දෘෂ්ටියකට අහු වෙලා යනවා. සමහර අය ධර්මයට එනවා. ඊට පස්සේ ඒ දෘෂ්ටියට අහු වුණාම මේක කිව්වට අහන්නේ. එයාට ඒක කිව්වට එයාගේ ඔළුවට යන්නේ. එයාගේ ජීවිතේට ඒක කිව්වට අපි කියන ඕක වැඩක් නැහැ. ඔයා පුළුවන් තරම් විදර්ශනාව පැත්ත යොමු කරන්න. ඔයා ඉන්නේ බොරු වැඩක. ඔය වයසට ඕවා කරන්න ඕනේ නැහැ. කියලා කියනකොට ඒ නිකන් ඔළුව පාත් කරගෙන ඉන්නවා. ආයෙත් අරකටම යනවා. මේ හිත හරි පුදුම දෙයක්. මන් දන්න සමහර බණ අහගෙන හොඳට හිටපු මහතුරු නෝන්ලා ඉන්නවා. මොකක් හරි රොඩු ගොඩකට අහුවෙලා යනවනේ. ඊට පස්සේ ආය ඔයා ඉන්නේ ධර්ම මාර්ගයේ නෙමෙයි. ඔයා ඉන්නේ අධර්මයේ පැත්තේ. ඔයා ඕවා කරන්න ඕන වයසක නෙමෙයි ඉන්නේ. ඔයා මේ පිළිවෙතක් පුරාගෙන ආර්ය අෂ්ටාංග මාර්ග වඩාගෙන විදර්ශනා ඥානෙ උපදවාගෙන හැකියාවකට එන්න ඔයාගේ ජීවිතේ ඒක තමයි වටිනාම දේ කිව්වට එයාර කෙලෙස් සහගත ලාමක දෙයකට දුන්න වටිනාකම අතාරින්න ලෑස්ති නැහැ. එතකොට සිද්ධ වෙන්නේ අපිට ආව අතහැරලා දාන්නයි. ඒ නිසා මේ ලෝකයේත් එක්ක එකතු වෙලා ධර්මයේ දියුණු කරන්න එපා. ඔබගේ ජීවිතයේ ඇතුලේ ධර්මයේ වඩාගෙන ධර්මයේ දියුණු කරගෙන පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න. ඒක නම් එක මේ ටික විතරක් තියාගන්නකෝ. නිග්‍රහයේ තබ්බන් ඇලීම් ගැටීම් සහගතකමට නිග්‍රහ කරන්න. ඒ වගේම තමන් තුල පින්වත්නි හැම වෙලාවකම ධර්මයේ ජීවිතය හැකිලෙනකොට නිග්‍රහ කරන්න ඒකට. කෙලෙස් වලට විවෘත වෙනකොට නිග්‍රහ කරන්න මම ඉන්නේ ධර්මයේ නෙමෙයි කියලා. මම ඉන්නේ ධර්මයේ නෙමෙයි කියලා. ඒකට නිග්‍රහ කරන්න. ධර්මයේ නෙමෙයි කියලා. දැන් ওই සමහර අය ඉන්නවා වයසට ගිහින් මම දැක්ක පහුගිය කාලේ එක නෝන කෙනෙක් හොඳට බණ අහගෙන ඉන්නවා. හොඳට බණ අහගෙන ඉන්නවා. හොඳට පිළිවෙත් පුරාණ. අර ටීවී එකේ මම දැක්ක ප්‍රෝග්‍රෑම් එකක් 60+ ද කොහෙද ඒකේ සින්දු කියනවා දැක්කම පහුගිය කාලේ. වයසයි.
ඊට පස්සේ මං අහුවා දැන් කොහොමද කියලා. එනේ සනස මම මේ වැඩසටහනේ ඉන්නේ කියලා. එයා ඒ කියන්නේ හොඳට මං අහුවා දැන් පිළිවෙත් පුරන එක කොහොමද? නෑ ඉතින් ඒව නම් මට වෙලාවක් නෑ දැන් කියලා කිව්වා. අවුරුදු 72ක් විතර ඇති. දැන් බොහොම ළඟදී අතෑරෙනවා. එයා මේ කැමරාවක් ඉස්සරහට ගිහින් සින්දු කියන්න ඕන වෙලාවක නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මං කියන ධර්මයක් ඉන්න කෙනා හොඳයි. ධර්මික නැති කෙනා ඕන දෙයක් කරගත්තා වේ. බලන්න අපි දන්නේම නැතු එයා කෙලෙස් වලට අහු වෙලා යන විදිය. සිහිනුවන තියාගන්න හැම වෙලාවකම. සිහිනුවන අන්න එතනටයි අවශ්‍ය. මේක මගේ මොකද යාට අතහැරෙනවනේ ළඟදී ජීවිතේ. ඒ කියන්නේ එහෙම විනෝද වීම කියන එක නොකල යුතුයි කියලා නෙමෙයි සින්දු අහන එක නවත්තන්න කියලා නෙමෙයි කියන්නේ. අර ධර්ම මාර්ගේ වනස ගන්න එපා කෙලෙස් සහගත ලෝකයේ ඇතුලේ. දැන් බලන්න එයා කියනවා මට දැන් ධර්මයක් දිනු කරන්න වෙලාවක් නැහැ මේ වැඩත් එක්ක. එතකොට යා එහෙමනම් අපිට තේරෙනවා ධර්මයේ දියුණු කරන්න වෙලාවක් නැහැ කියන එකෙන්ම එයා වැටිලා ඉවරයිනේ. වැටිලා ඉවරයි. එතකොට මම කියන්නේ ඔබට සින්දු කිව්වට කමන්නේ සින්දු ඇහුවට කමන්නේ ධර්ම ස්ථාවරත්වයට වැටෙන්න දෙන්න එපා. ධර්මී ස්ථාවරත්වය තියාගන්න. ඇත්තට මේ ස්ථාවරත්වය තියාගන්න බැරි එකටම තමයි පින්වත්නි ධර්මී කියන්නේ තීන මිද්දේ කියලා. තීන මිද්දේ කියලා නීවරණයක් තියෙන්නේ. එයා ධර්ම ස්ථාවරත්වය වැටෙනවා. ඒ වැටෙනකොට යාට පටිච්ච සමුප්පාදය විමසා ගන්න හැකියාව ඔක්කොම ඇටලා යනවා. හේතුඵල වශයෙන් දකින්න හැකියාව, ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට මම අයිති බව දකින්න හැකියාව, ඒ සංසාරයට මම යන්නේ අවිද්‍යාව සහගතව භව කර්ම රැස්වීමෙන් කියලා දකින්න හැකියාව, මේ කර්මේ නම් වූ ශක්තිය තමයි මම මේ තුන් භවය යනු අරන් යන්නේ කියලා දකින්න. ඒ හැකියාව නැති වුණාට පස්සේ හැම වෙලාවකම සැකය තමයි මේකනේ විචිකිච්ඡාව කියන ඊළඟට කියන්නේ. තීන මිද්දේ ගාවට මොකද කියන්නේ? තීන මිද්දයත් එක්කමනේ විචිකිච්ඡාව යෙදෙන්නේ. හරීම තීන මිද්දෙන් බැට කන මිනිහා ඇතුළ ඇති වෙන්නේ නොසන්සුන්කමක් නේ. ඒකනේ උද්දච්ච කුක්කුජ්ජේ කියන එක විස්තර කරන්නේ. ඒත් එක්කම එයා තුළ පවතින මොකද්ද? හැම වෙලාවකම යාට මේ ධර්මය ඇතුළේ සැක සංකාත් එක්ක. ඉතින් යාට ධර්මයට එන්න බෑ. මෙන්න මේ தത്വයට නිග්‍රහ කරන්න. පග්ගහේ තබ්බං. Tamanගේ ජීවිතයේ දෙස බලන්න උත්සාහ කරන්න. ඒක තමයි උත්සාහ කළ යුත්තේ. ලෝකේ දිහා ධර්මයේ දෙන පවගල් වෙසක් තිබ්බා. මිනිස්සු බැලුවේ තොරන්. මිනිස්සු තමන්ගේ ඇතුළ බැලුවේ නෑ. වෙසක් කලාප අරෝමේවා කිය ස්පීකර් දාලා කොඩි දාලා සරසලා තියෙන තැන්වල මිනිස්සු කැරකිලා අයිස්ක්‍රීම් කාලාවට වඩා මුකුත් කරේ නෑ ලංකාවේ මිනිස්සු. මිනිස්සු හෙව්වේ පිළිවෙත් පුරන්න තැනක් නෙමෙයි. දන්සල් හොයාගෙන ගියේ. මිනිස්සු හෙව්වේ නෑ මේ බඹසර සිල් රකින්න තැනක්. මිනිස්සු හෙව්වේ කඩල දන්සල් කොහෙද තියෙන්නේ? මඤ්ඤොකා දන්සල් කොහෙද තියෙන්නේ? ඒවා තමයි මිනිස්සු හෙව්වේ. ඒ කියන්නේ බලන්න පින්වත්නි මිනිසුන්ට ධර්මයේ මිය යනකොට ඒගොල්ලෝ ධර්මයේ කියලා හිතාන ලාමක දේවල් ටිකක් ඔළුවට ගන්නවා. ඇයි? පග්ගහේ තබ්බන් උත්සාහවත් විය යුත්තේ කුමක් මතද? සතර සතිපට්ඨානය ඔස්සේ තමන්ගේම සිත තමන්ගේම ගත විමසා බැලීම තරම් තවත් ලෝකේ කොහෙද පින්වත්නි කුසලයක් තියෙන්නේ? ඔය පින්නතුන්ලා කුසලයේ කියලා ලෝකේ නම් හොයාගෙන යන්න එපා. තමන්ගේ ගතද සිතද විමසා බැලීම තරම් අග්‍ර වූ කුසලයක් ලෝබට කවදාකවත් ලෝකේ හමු වෙන්නේ නැහැ. නිග්ගහේ තබ්බං ඉස්සලා කියපුගේ පග්ගහේ තබ්බං ගත සහ සිත පිළිබඳ සෑම අවකාශයකදීම විමසා බලන්න පුළුවන් හැකියාව. එතකොට එහෙම විමසලා බලනකොට ලෝකේ අරුබුද පේන්නේ. එළිය ප්‍රශ්න නෑ යාට පේන්නේ. ලෝකේ ප්‍රශ්න පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා එහෙම බලද්දී එයා තුල චිත්තං නිග්ගහේ තබ්බං චිත්තං පග්ගහේ තබ්බං. ඊට පස්සේ තියෙනවා චිත්තං සම්පහන්සී තබ්බං. ඒ විදියට බලනකොට එයා තුල උපදින සතුටක් සම්පහන්සී තබ්බං. ඒක ලෝකේ කවදාවත් ඉපදිලා නැහැ. කෝටි ගාණක් තියෙන මිනිහෙකුටවත් එන්නේ නැහැ ඒ සතුට. එහෙනම් මතක තියාගන්න සම්පහන්සී තබ්බං. නිග්‍රහ කළ යුතු තැන හරියටම නිග්‍රහ කරලා පග්ගහේ තබ්බං. තමන්ගේ ගත සහ සිත අනුසාරයෙන් තමන්ගේ ජීවිතේ බලලා ලෝකේ අඩුපාඩු දකින්න වෙනුවට තමන්ගේ කෙලෙස් සහගත తত্ত্বය විශාලම අඩුව විදියට යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒ දකින්න මිනිහට ඒ දකින්න කෙනාට පින්වත්නි
ඒ දැක්ම ඇතුළේම සම්පහන් සීතබ්බං පුදුමාකාර සතුටක් ඇති වෙනවා හිතට. ඒ සතුට ලෝකේ කවදාවත් ඒ සතුට වළඳනකොට ඒ සතුටත් එක්ක ඉන්න පුළුවන් අවුරුදු ගණන්. ඔයාලට හිතේවි හුදෙකලා කුටියකට වී භික්ෂුවක් කෙසේනම් කාලය ගෙවනවද? ඔයාලට ෆෝන් එක නැතුව බෑ විනාඩි 10ක්. දරුවා පේන්න නැත්තම් දාඩිය දානවා. තමන් ගෙදරින් කෑම කන්න බැරි වුණොත් එහෙම මා බුදුමාකාර ඇලිමැලිකමක් ඇති වෙනවා. සමහර මහතුරුන්ට එක වේලක් කඩෙන් කන්න බෑ. ඕගොල්ලෝ හිතනවාද කොහොමද භික්ෂුවක් හුදෙකලා කුටියකට වී මැටි කුටියකට වී විදුලි ආලෝකයවත් නැතුව පහනක් දල්වාගෙන වාසය කරන්නේ? ඕගොල්ලෝ හිතනවාද අසහනෙන් කියලා? අතෘප්තියෙන් කියලා? ඊටාම සහනදායි ජීවිතය. මැටි කුටියකට වෙලා ලෝකේ sannivedana සියලු සම්බන්ධතා බිඳිලා ගිහින් හොයන්නේ ඒවා. අපිට පින්වත්නි බලන්නකෝ පැයක් කරන්ට් එක නැත්තම් ලංකාවම ආණ්ඩුව පෙරලන්න පුළුවන්. ඒ කියන්නේ හේතුව ඇයි? හේතුව තමයි ඒගොල්ලන්ගේ අර සියලු තාක්ෂණික බැඳීම් වැටෙනවට යාලා කැමති නැහැ. ඒ කියන්නේ ෆෝන් එක charge කර, ඒ කියන්නේ කරන්ට් එක නැතු එකක් නෙමෙයි ප්‍රශ්නේ. ෆෝන් එක charge කරන්න බැරි එක. මොකද යාට ෆෝන් එක තරම්ම වටිනා එක දෙයක් තියෙනවා. ඒ chargerේ. යාට වෙන මොකුත් වටින්නේ නැහැ. එතකොට ඒ බඳු ජීවිතයක් නම් අපිට තියෙන්නේ. ඒතර බලන්න පැවිද්දෙක් පිළිවෙත් පුරන භික්ෂුවක් හුදෙකලා වනගත කුටියකට වී. ඔයාලා හිතනවද මේ අසහනයෙන් පීඩාවෙන් දත්මිටි කාලා ඉන්නවා කියලා? නෑ පින්වත්නි. ඒ කොහොමද? සම්පහන් සීතබ්බං. නිග්‍රහ කළ යුතු දෙයට නිග්‍රහ කරනකොට පග්ගහේ තබ්බං. Tamanගේ ගත සහ සිත දකිමින් උත්සාහ කරනකොට ලෝකයේ අරුබුදේ පේන්නේ නැතිකොට සම්පහන් සීතබ්බං. උපදිනවා අතිශය ප්‍රමුදිත සතුටක්. ඒ සතුටත් එක්ක ඉන්න පුළුවන්. ඒක හරිම සතුටුදායක අවකාශයක්. සම්පහන් සීතබ්බං. එතකොට අජ්ජූපෙක්කිතබ්බං. ඒ සතුට උපදිනකොට එයා තුළ ඇතිවෙන ආස්වාදයෙන්, ඒ ආස්වාදයේ ඇතිවෙන නැතිවෙන විදිය බලමින් එයා මදහත් සිතින් වාසය කරනවා. මදහත්නේ අජ්ජූපෙක්කිතබ්බං. එයා තුළ උපදින සතුට උනත් ඒකට ඇලිලා බැඳිලා ගැට ගැහිලා නැහැ. ඒක පව ඇතිවෙන නැතිවෙන යාට වැඩක් තියෙනවා. හුදෙකලා කුටියක හුදෙකලාව ඉන්න කෙනෙක් ඒක පව ඇතිවෙන නැතිවෙන යාට වෙන වැඩ නැහෙනේ. ඇතුලේ බල ඉන්නවා. ඒ ඇතිවෙන නැතිවෙන විදිය බලනකොට අජ්ජූපෙක්කිතබ්බං. සිත පුදුම මදහත්කමක් උපදිනවා. ඒ මදහත්කමක් උපදිනකොට පින්වත්නි ප්‍රණිතාදි මුත්තිකෝච. එයා තුළ එබඳු මදහත්කමකින් වාසය කරනකොට එයා එකතු වෙන්නේ මාර්ගඵලයටයි. ඔන්නෝකයි නිවන් දකින්න විදිය. එයා එකතු වෙන්නේ මාර්ගඵලයට. මාර්ගඵලයට. පනිතාදි මුත්තිකෝච. පනිතාදි මුත්තික කියලා කියන්නේ මාර්ගඵලයට නැමුණු සිත. මාර්ගඵල වෙනුවෙන් මොකුත් කරන්න ඕනේ. එයා ඉන්නේ මාර්ගඵල ලැබෙන මාර්ගේ. එබඳු මාර්ගයට එකතු වෙන්න. අමාරු නෑ. මේ බුද්ධ ශාසනය පෙන්වා දෙන එක කිසිම අයුරකින් අමාරු නෑ. පහසුයි. එබඳු වැඩ පිළිවෙලකට අවතීර්ණ වීමට මේ පින්තුන්ට මේ දේශනාව උපකාර වේවා.